අයිබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ Binance full course එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මීට කලින් දාපු වීඩියෝ වලදී කතා කරා Binance account එක හදන තැන ඉඳලා ලංකාවේ බැංකු account එකකින් Binance එකට සල්ලි දාගන්න විදිය වගේම Binance එකෙන් withdraw කරගන්න විදිය කතා කරලා කලින් සතියේ වීඩියෝ එකේ නැත්තම් කලින් අපේ 7 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරේ spot trading කියන්නේ මොකක්ද කියන මේ concept එක ගැන. ඉතින් ඒ වීඩියෝ එකේදී කිව්වා වගේ අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ස්පොට් ට්‍රේඩින් කරන්න කියන එක. ඉතින් මේකෙදි මම මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක පාවිච්චි කරනවා. මේ ඉන්නේ මගේ Binance account එකේ. අපි කලින් හැමදේම කතා කරා මෙතෙන්ට සල්ලි දාගන්න තැනට එනකන්. ඔයගොල්ලන්ට මෙතන පේනවා මේ යට කොටසේ තියෙනවා home තියෙනවා markets trade future කියලා මේ වගේ ප්‍රධාන menus කීපයක් තියෙනවා. ඉතින් home එකේදී අපිට උඩ පෙන්නනවා total balance එක. spot trading කරන්න ඇත්තටම අපේ ගාව කිසියම් capital එකක් තියෙන්න ඕනි කියන කාරණා ඔයාව මේ දන්නවා. එතකොට මෙතන assets වලට ගියාට පස්සේ assets වල උඩ තියෙනවා මෙතන fund in spot කියලා එකක් තියෙනවා. මෙන්න මේ ස්පොට් කියන එක නිකන් ඔයාගේ පර්ස් එක වගේ ඔයා මිලදී ගන්න කොයින්ස් එකතු වෙන්නේ ස්පොට් එකේ හෝල්ඩ් කරන්නේ ඔයාගේ එකතු වෙන්නේ මෙන්න මේ ස්පොට් කියන එකට. මෙතන තමයි පෙන්වන්නේ. දැන් මෙතන බැලන්ස් කියන එකේ මගේ මේ වෙලාවේ 0 මුකුත් පෙන්වන්නේ නැත්තේ. නැත්තම් no record found කියලා වැටලා තියෙන්නේ. මේ වෙලාවේ මම කිසිම කොයින් එකක් buy කරලා නැති නිසා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද කොයින් එකක් buy කරන්න කියලා. මුලින්ම අපි ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරමු. ඊට පස්සේ නැවත වීඩියෝ එකක ෆියුචර් ට්‍රේඩින් ගැන අපි කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ට්‍රේඩ් කියලා එකක් තියෙනවා. ට්‍රේඩ් කියන එකට ගියාට පස්සේ ඕගොල්ලෝ පළවෙනි පාරටම නම් යන්නේ මේ වගේ පොඩි එක්සෑම් එකක් තියෙයි. මේකේ yes දීලා මේක ඇක්සෙප්ට් කරාට පස්සේ එයාලා අපිට ස්පොට් ට්‍රේඩින් වලට ඇක්සස් දෙනවා. එතකොට මේ ට්‍රේඩ් කියන එක යටතේ උඩින්ම තියෙනවා කන්වර්ට් තියෙනවා ස්පොට් මාජින් මේ වගේ බොට්ස් කියලා සෙට් එකක් තියෙනවා P2P මේ වගේ සෙට් එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනදී එන්න ඕන ස්පොට් කියන එකට. එතකොට ස්පොට් එකේ මුලින්ම මම උඩ ඉඳලම වැඩේ පටන් ගන්නම්. උඩම පෙන්වන්නේ coin pair එක මොකක්ද කියන එක. මෙන්න මෙතන තියෙන්නේ coin pair කියන එක. මේක දැන් නම් තියෙන්නේ OG/USDT කියලා. අපි මේක දාගමුකෝ ඔයගොල්ලන්ට පෙන්වන්න Bitcoin කියන එකට. එතකොට මේ BTC/USDT කියලා කියන්නේ මෙතන coin pair දෙකක් තියෙනවා. එකක් USDT අනිත් එක Bitcoin. එතකොට අපිට USDT පාවිච්චි කරලා Bitcoin මිලදී ගන්නත් පුළුවන්. Bitcoin ටික sell කරලා ඒවා USDT මෙතනින් කරගන්නත් පුළුවන්. දැන් අපි මුලින්ම කියලා දෙන්න හදන්නේ කොහොමද coin එකක් buy කරන්න කියන කාරණාව. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩ මෙන්න මේ තියෙන drop down එක උඩ click කරාට පස්සේ මෙතන තියෙනවා favorite කියලා coin set එකක්. හරිද? මේ තියෙන්නේ මම නිකන් ඇඩ් කරගත්ත coins ටිකක්. holding කියලා එකක් තියෙනවා, new කියලා එකක් තියෙනවා, USDC, USDT මේ වගේ coin pair වර්ග ගොඩක් තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් search කරන්න පුළුවන් BTC කියලා ගත්තොත් අපිට Bitcoin buy කරන්න පුළුවන්. අතට spot එකේ මුලින්ම අපි coin එකක් trade කරන්න කලින් coin එකක් hold කරන්න කලින් චූටි research එකක් කරලා නැත්නම් market එක analyze කරලා අපි තෝරගන්න ඕන මේ වෙලාවේ මේ coin එක buy කරන්න සුදුසුද කියන එක. නේ මම ඕන තරම් දාලා තියෙනවා analyze කරන videos සහ fundamentals news ආධාරයෙන් ඔයා buy කරන එක ගැන ඔයා තීරණයක් කරන්න ඕන. මේක buy කරන්න මේ වෙලාවේ හොඳයි කියන එක ඔයාට අවබෝධ වෙන්න ඕන. හරි. මං කරලා පෙන්නන්නම් coin එකක් buy කරලා මම යන්නම් මම buy කරන්නම් XRP කියන coin එක. හරි. ඔන්න බලන්න XRP ටිකක් buy කරලා පෙන්නන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ පැත්තෙන් පෙන්නනවා මෙන්න මෙතන 2.1984 කියලා එක XRP coin එක value එක. එතකොට මෙන්න මෙතන පාවිච්චි කරලා වාට ඕන නම් market එක චුට්ටක් බලන්නත් පුළුවන්. time frame මෙතන කීපයක් අතර මාරු වෙන්න පුළුවන්. දැන් මේ තියෙන XRP coin එකේ chart එක නේද? ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පහුගිය කාලේ මේක 3.66ට යනකම් ගිහින් තියෙනවා. ඇතැම් කාලවල 1.6ට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ එක coin එකක් 2.1984යි. එතකොට මේ වගේ විස්තර බලන්න අපිට පුළුවන්. එතකොට බලලා ඔයා buy කරන්න සුදුසු coin එක මෙතනින් තෝරගෙන මෙන්න මෙතනින් ඔයාට පුළුවන් මෙතන total කියලා තියෙනවා. ඔයා USDT කීයක් පාවිච්චි කරලා XRP මිලදී ගන්නවද කියන කාරණා. මෙතනට ඔයාට දාන්න පුළුවන්. දැන් මෙතන යට පෙන්නනවා මගේ spot එකේ available balance එක. මෙතන මේ තියෙන available balance එක $100ක් තියෙනවා මගේ account එකේ. මට අවශ්‍ය ගාන මෙතන type කරන්න පුළුවන්. දැන් මම $20ක
XRP ගන්නවා නම් මෙතන 20යි කියලා ටයිප් කරලා එතකොට මෙතනින් buy XRP කියන එක ක්ලික් කරාට පස්සේ අන්න බලන්න order created කියලා වැටෙනවා. රිෆ්‍රෙෂ් කරන්නම් මම අන්න. එතකොට $20ක XRP buy වුණා. මෙන්න මගේ ඉතුරු available balance එක මෙතන යට පෙන්නනවා. දැන් assets වලට ගිහිල්ලා spot කියන එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපි XRP coin 8ක් මිලදී අරගෙන තියෙනවා. ඒ වගේම XRP coin එක current price එක මේ වගේ විස්තර ටිකක් මෙතන පෙන්නනවා. දැන් මෙන්න මෙතන මේ බලන්න USDT 19.77යි. දැන් ඒ කියන්නේ දැන් අපි මිලදී ගත්ත XRP coin වල value එක මෙතන පෙන්නනවා. මේකට ක්ලික් කරාට පස්සේ ඔයාලට කිසියම් details ටිකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා පල්ලෙහා මීට පෙර අවස්ථාවල XRP ගැන මගේ history එක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන PNL කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් XRP coin එක ගැන history එක. අපි කොච්චර XRP මේ trade එකෙන් කොච්චර මුදලක් උපයගෙන තියෙනවද මේ වගේ විස්තර ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. coins අවස්ථා කීපකදී buy කරා නම් මෙතන තියෙනවා average buy කරපු price එක වගේ විස්තර ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි spot එකේ coin එකක් අපි buy කරන්නේ. එතකොට මෙතන buy කරන්න ගියාට පස්සේ දැන් මම Bitcoin චුට්ටක් නැවත buy කරලා පෙන්නන්නම්. මෙතන තියෙනවා හොඳද මම දැන් තෝරනවා BTC USDT කියන එක. මෙන්න මෙතන market කියන එක තෝරලා අපි buy කරොත් එහෙම market කියලා කියන්නේ ඒ කියන්නේ මේ වෙලාවේ coin එකක් තියෙන මුදලට තමයි මේක buy වෙන්නේ. දැන් හිතන්න Bitcoin දැන් trade කරන්නේ. Bitcoin එකක් මේ වෙලාවේ එක Bitcoin එකක් $91,492ක් වෙනවා. මාකට් කියන එක තෝරලා buy කරොත් ඒ මාකට් ප්‍රයිස් එකෙන් තමයි මේක buy වෙන්නේ. මම මෙන්න මෙතන limit කියලා එකක් තියෙනවා. limit කියන එකේදී සිද්ධ වෙන්නේ මට පුළුවන් limit එකක් දාන්න. දැන් මෙතන මම දාන්නම්කො නිකමට 80000යි කියලා. 80000යි කියලා දැම්මා. එතකොට 80000යි කියලා දාලා මෙතන $20යි කියන එක දාලා buy කරොත් අන්න බලන්න order එකක් create වෙනවා. නමුත් ඒක buy වීමක් සිද්ධ වුණේ නැහැ. මෙතනදී සිද්ධ වෙන්නේ market එක ටික ටික 80000ට ගියාට පස්සේ market එක එකපාරට 80000ට කඩා වැටුනොත් 80000 දී automatically buy වෙනවා. ඊට පස්සේ නැවත market එක වැඩි වෙච්ච වෙලාවට අපිට මේක sell කරන්න පුළුවන්. buy orders දාන්න පුළුවන්. මේ වෙලාවේදී buy වෙන්නේ නැහැ. නමුත් 80000ට ගියන් buy වෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් මම මේක cancel කරලා දානවා. ඔන්න බලන්න දැන් මම ඕගොල්ලන්ට කියලා දුන්නේ කොහොමද coin එකක් buy කරන්න කියලා. මේ තියෙන buy කරපු coin ටික. දැන් එතකොට මම ඊගාවට පෙන්වන්න හදන්නේ කොහොමද coin එකක් sell කරන්න කියන කාරණාව. එතකොට මෙතන spots වල අපි buy කරපු coins ටික මෙතන පෙන්වන නිසා මේ coin එකට click කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා හොයාගන්න XRP flash USDT කියලා මේ තියෙන්නේ. මේකට ගිහිල්ලා දැන් අපි buy පැත්තේනේ කලින් ඉඳී sell පැත්තට ගියා. sell පැත්තට ගිහිල්ලා ඔන්න අපිට limit එකක් දාන්න පුළුවන්. දැන් මේ වෙලාවේ එක XRP coin එකක් 2.2යිනේ. දැන් අපි ගත්ත මිලට වඩා චුට්ටක් අඩුයි. අපිට මේක වැඩි වුණාට පස්සේ දැන් XRP coin එකක් $3කට ගියාට පස්සේ මේ ටික sell වෙන්න ඕන නම් මෙතන market කියන එකට ගිහිල්ලා limit කියන එකට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට 3යි කියලා දාලා sell කියන එක දුන්නොත් එක XRP coin එකක් sell වෙන්නේ market එක 3ට ගියාට පස්සේ. ඒ වගේම අපිට මේ වෙලාවෙම මේ ටික sell කරන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා පොඩි මේකක්. අපේ ගාව තියෙන සියලුම XRP coin ටික මෙන්න මේ විදිහට තෝරලා sell කියන එක දුන්නා sell වෙනවා. අපිට ඕන නම් තෝරගෙන මෙහෙම කරන්නත් පුළුවන්. අපි ගාව XRP coin 8.9ක් තියෙන හින්දා ඕන නම් 5ක් විතර sell කරන්න ඕන නම් මෙතන 5 දාලා sell කරාමත් ඒ ටික sell වෙනවා. දැන් මම මේ වෙලාවේ ඔක්කොම XRP ටික sell කරලා පෙන්නන්නම් අන්න. අපි ගාව තියෙන order එක create වුණා. සියලුම XRP coin ටික sell වෙලා ගියා. මේ බලන්න. දැන් අපේ spot එකේ තියෙන balance එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි spot එකේ coins අපි buy කරන්නේ සහ sell කරන්නේ. එතකොට spot trading කරද්දී ඕගොල්ලෝ market එක චුට්ටක් analyze කරලා මේක කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔයා මේ විදිහට මිලදී ගන්න coin loss වීමක් වෙන්නේ නැහැ. මිලදී ගන්න coins ටික හැමදාම තියෙනවා. මෙතනදී වෙන්නේ මේ coin වල value එක අඩුවීම සහ වැඩිවීම පමණයි. එතකොට ටික කාලයක් ඉවසන් ඉඳලා වැඩි වෙච්ච කාලෙක ඕගොල්ලොන්ට මේක විකුණලා දාන්න පුළුවන්. තව ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි
කොහොමද ස්පොට් ට්‍රේඩින් කරන්න කොයින් එකක් තෝරගන්න කියන කාරණා. කොයින් එකක් තෝරගනිද්දී ඔයා හැම වෙලාවෙම පොඩි රිසර්ච් එකක් කරන්න නැත්නම් Google එකට ගිහිල්ලා සර්ච් කරන්න top 10 coins ටික හැම වෙලාවෙම ස්පොට් ට්‍රේඩ් කරන්න ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ වගේ අවදානම අඩුයි. top 10 coins කියලා සර්ච් කරාට පස්සේ Bitcoin, Ethereum, XRP මේ වගේ coin ගොඩක් පෙන්නනවා. මේ වගේ coin එකක් ට්‍රේඩ් කරන්න. එතකොට අඩු අවදානමක් යටතේ ඔයගොල්ලොන්ට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි Binance එකේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ. එහෙනම් වීඩියෝ එක කාලය අරගෙන බැලුවට ගොඩක් ස්තුතියි. අපි ඊගා වීඩියෝ එකේදී කතා කරමු කොහොමද ෆියුචර් ට්‍රේඩින් කරන්න කියන කාරණාව. එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් මේවට රිප්ලයි කරන්නම්. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු. ආයිබෝවන්.